අක්මාවේ ප්‍රධාන කාර්යයක් මේ විදිහට සීනි හදන එක. ආන්ටි සමහරට ඇහුවොත් පුදුමයි අපේ අක්මාව හැම මොහොතකම සීනි හදනවා. right? අපි කාපු ගමන්ම තමයි කාලා කාපු ගමන් අපේ ඉන්සියුලින් මට්ටම වැඩි වෙනවා. සීනි මට්ටම අඩු කරන්න බලාගෙන අපේ අක්මාවේ අග්න්‍යාශයෙන් ඉන්සියුලින් දාලා සීනි මට්ටම අඩු කරනවා. ඒ අග්න්‍යාශයෙන් වැඩි වෙන ඉන්සියුලින් වලට අක්මාව සෙන්සිටිව්. සෙන්සිටිව් හින්දා අර ෂුගර් හදන හැම වෙලාවෙම හද තියෙන සීනි හද ඉන්න අක්මාව සීනි හදන එක අඩු කරනවා. ගොඩක් වෙලා නවත්තනවා නැත්නම් අඩු කරනවා. අයි නැත්තම් අපි කාපු වල සීනිත් වෙනවා අක්මාවෙන් එන සීනිත් වෙලා ලෙවල් සීනි වැඩි වෙනවා. right? දීවැඩියා රෝගයෙන් මොකද්ද වෙන්නේ? අර ඉන්සියුලින් ඉෆෙක්ට් එක අපි කාපු ගමන් ඉන්සියුලින් වැඩි වෙලා වෙන සිග්නල් එක අහන්නේ liver එක. දිගටම ඒ සිග්නල් එක දෙන්නේ දැන් ඔන්න කෑම එනවා. වා සීනි හදන එක නවත්තන්න කියලා තමයි සිග්නල් එක එන්නේ. ඒ සිග්නල් එකට ඇහෙන්නේ නැහැ. liver එක ඩෙෆ් වෙලා. liver එක ඇහෙන්නේ නැහැ. liver එක කරන්නේ දිගටම හදනවා. දිගටම හදනවා. එතකොට කන සීනි ටිකක් එනවා. අක්මාවේ සීනි ටිකක් එනවා. බ්ලඩ් ෂුගර් ගොඩක් වැඩි වෙනවා. එහෙම වෙන්නේ දීවැඩියා රෝගීන්ගේ.